හෙලෝ ගයිස් ඉතින් අදත් ගෙන තස් ෆිල්ම්ස් වීඩිය ඉතින් අදාන් බොක් කරන්න ටෙල්මකින් ඕඩ කරපු රුපියල් 23000ක් වටින ඕඩ එක ඉතින් වැඩි කරත වීඩිය එකට ඉතිල්ල මේක තමයි මගේ ෆස්ට් පැකේජ් එක මට පැකේජ් දෙකට තමයි මගේ ඕඩ එක ආවේ මේ තින්නේ මේකේ මේ තින් මගේ අනික් පැකේජ් එක ඒ ගොඩල් ලොකුයි යාවෙල්ල කොයිඩම්ස් ටිකත් තමයි මේ තින්ගේ පොඩි ෆස් පැකේජ් එක මේක ඇවිල දවස්කාන් සතිය කෘතර පස්තමානික් පැකේජ් එක ආවේ ඒද අපි මේක ඕපන් කරගෙන බලු මේක ඇතුළ එපට බලාගන්න පුළන් මේ වගේ පැකේජ් 3ක් ඉතින් ෆස්ට් පැකේජ් එක විදිහට අපි අන්බොක්ස් කරමු බෑග් එක මම මෙන්න මේ වගේ පොඩි බෑග් එකක් ඕඩර් කරා දුකන බලාගම ලස්සන්ට හොඳට බැක් කරලා වෙලා දිනවා පේනදි කවරය ඇතුලේ තව මෙන්න මේ වගේ කවර එක දාලා තමයි එන්නේ මේ විදිහට බෑග් එක එළියට ගමු ටියුගලන්න පේනවා ගොඩක් ලස්සන බෑග් එකක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ ඔන්න බලන්න ඉස්සරහින් ෆැෂන් කියලා ගන්න තියෙනවා මේකේ පාස්වර්ඩ් ලොක් එකකුත් අපිට බලා ගන්න පුළුවන් ඒ විතරක් මේ චාර්ජින් පෝට් එකකුත් බලා ගන්න පුළුවන් ඉක්මනට බලන්න මේ බෑග් එකේ ගොඩක් හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් මේ බෑග එක මෙන්න මේ විදිහටම ඇතුළේ දාලා තියෙනවා අපේ කර ඉල්ලා යන කෑල්ලේදී මේ විදිහට මෙතෙන්ට හයි කරගන්න තියෙන්නේ ඉතින් එන අපි අපේ නෙක්ස් ප්‍රොඩක්ට් එකට යමු අපි නෙක්ස් ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේක ඉතින් තව අපි ස්මාර්ට් වොච් එකකුත් ඕඩර් කරා ඒක අපි අන්තිමට අන්බොක්ස් කරගමු අන්තිමට කියන්නේ මේකේ පස් ඊළඟ වීඩියෝ එකෙන් බලන්න මේක ඇවිල්ලා තින්නේ මම ඕඩර් කරපු ඉයර්බඩ්ස් එක ඒක බලන්න type C charge එකක් බලා ගන්න පුළුවන් ඉතින් තව බ්ලාබ්ලා ගොලයක් තියෙනවා ඉතින් මේ තියෙන අපේ ඉයර්බඩ්ස් එක තුගල බලාගන්න පුළුවන් මේකෙත් ලස්සන පට්ට ක්වොලිටි එකක් තියෙනවා ඉතින් මේ තියෙන අපේ ඇතුළේ තියෙන ඉයර්බඩ් එක තුගල බලාගන්න පුළුවන් මෙන්න මේ ඉයර්බඩ්ස් එකේ චූටියට නිල් පාට කොලයක් තියෙනවා ඒක අයින් කරගත්තට පස්සේ තමයි මේක charge වෙන්න ගන්නේ. නැත්තම් ඇතුලේ තිබ්බට charge වෙන්නේ නැහැ. ඉතින් මේ අනිත් earbuds එකත් ඒ වගේ එකක් බලා ගන්න පුළුවන්. මේ earbuds එක වල බලන්න පට්ට cute look එකක් තියෙනවා. ඉතින් මේ sticker එක අයින් කරලා දාගත්තට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන්. මේක charge වෙනවා.
ඉතින් දැන් අපි අන්බොක්ස් කරගමු අපේ ස්මාර්ට් වොච් එක. යාළුවනේ ඔයගොල්ලන්ට බලාගන්න මුලින්ම ඉස්සරහා ගහලා තියෙන ස්මාර්ට් වොච් කියලා. යට තියෙනවා අපේ ස්මාර්ට් වොච් එකේ පික්චර් එකක්. පිටිපස්සේ නම් අපිට මොකුත් වැඩි විස්තරයක් බලාගන්න. අපි දැන් මේක අන්බොක්ස් කරගමු. අන්බොක්ස් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ ස්මාර්ට් වොච් එක තියෙන්නේ. ඉතින් තව පේපර්ස් වගේ තියෙනවා. මෙන්න මේක විදිහට තමයි අපිට ෆෝන් එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. අපි මුලින්ම ස්මාර්ට් වොච් එක එළියට අරගෙන පැත්තකින් තියාගමු. ඊළඟට අපිට අපේ වොච් එකේ පටිය වලා ගන්න පුළුවන් ගොඩක්ම ආයේ පටියක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ අනිත් පටිය ඊළඟට තියෙන අපේ වොච් එකේ චාර්ජ් එක. ඉතින් මේක ඇතුළට වොච් එක දාලා තමයි අපිට චාර්ජ් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගලන්ට තියෙන්නේ මේක ආයි කරගන්න. ඊට පස්සේ කරන්ට් එකට ගන්න තියෙන්නේ. කරන්ට් එකට ඔයගලන්ගේ පවර් බැංක් එකට උනත් ගහලා charge කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන් බලන්න මේකේ ස්ටිකර් එකක් තියෙනවා. Please make a full charging before use the smartwatch කියලා මේකේ තියෙන්නේ. මේක full charge කරලා use කරන්න ගන්න කියලා. මම දැන් ස්ටිකර් එක ගලව ගත්තා. ඒක බලාගන්න බල මේ ස්මාර්ට් වොච් එකේ පට්ටම ක්වොලිටි එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලොක් එක පාසලට කරලා තමයි අපේ වොච් එකට දාගන්න දෙන්නේ මේ පටිය. ඊළඟට මේ ස්මාර්ට් වොච් එක දැන් ඔන් කරගන්නවා. ඒක බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ වොල්පේපර් එකක් තමයි අපි ඔන් කරගන්න තියෙන්නේ. තවන බලාගන්න පුළුවන් මේ මගේ කැමර එකට නම් බේන්නේ 12 කියන එක කොළ පාටට තියෙන්නේ කහපාට 14 සුදුමයි. මේ වගේ අපිට ඕපන් කරගන්න ගියාම බලාගන්න පුළුවන් ටික ලස්සනට. බලාගන්න පුළුවන් මේකේ ගොඩක් ෆීචර්ස් වගේ බලාගන්න පුළුවන්. තියන්නේ මේ වොච් එකේ අපිට බලාගන්න පුළුවන් කාර් ගේම් එකකුත් තියෙනවා. අපිට මෙන්න මේ කාර් ගේම් එක මෙන්න මේ විදිහට ගහගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වොච් එකට හම්බෙන අපිට වොල්පේපර්ස් ටික. ඉතින් තමයි මේ වගේ ඉන්ටර්ෆේස් එකකුත් තියෙනවා. මෙතනින් ආසම වොල්පේපර් එක තමයි මෙන්න මේක. ඉතින් ඔබට මෙන්න මේ MyFrame කියන ඇප් එක දාගෙන මේක වොච් එකට කනෙක්ට් කරගන්න පුළුවන් ෆෝන් එක අපේ.
ඉතින් දැන් අපි මේ වොච් එක අතට දාගෙන බලමු. ඔයගලන්ට බලාගන්න පුළුවන් මේක අතට උනත් ගොඩක්ම පහසු වොච් එකක්. ඉතින් දැන් මේ වොච් එක ඔයගලන්ට බලාගන්න පුළුවන් ෂට් ඩවුන් කියලා තියෙනකින් එවුවාම මෙන්න මේට සයිඩ් ඇද්දාම ගුඩ් බයි කියලා මේක ඕෆ් වෙනවා. ඉතින් දැන් අපි ඊළඟ පැකේජ් එක අන්පැක් කරගෙන බලමු. අපි මුලින්ම චූටිය කියන අන්බොක් කරගමු. ඉතින් මෙතනින් අපිට චූටියටම බලාගන්න පුළුවන් ඉන්නේ. මම ඕඩර් කරා කාඩ් රීඩර් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒක චූටන බලාගන්න පුළුවන්. ඒකෙත් ගොඩක් හොඳ ක්වොලිටි ලුක් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි ගොලයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි පැත්තකින් තියාගෙන අපේ කාඩ් රීඩර් එක ගැන බලමු. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ බලන්න SDXD micro SD SC reader කියලා බලා ගන්නවා USB 2.0 කියලා මේකට මෙන්න මේ වගේ ක්ලිප් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේකේ blue color light එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට size දෙකකින් SD card එකක් ගා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගමු. ඊළඟට තියෙනවා මම ඕඩර් කරපු ඔක්ටොපස් පොඩි ට්‍රයිපෝඩ් එකක්. ඒගොල්ලන් බලා ගන්න පුළුවන්. මම ඕඩර් කරේ කළු පාට ඔක්ටොපස් ට්‍රයිපෝඩ් එකක්. ඉතින් මේකට මෙන්න මේ වගේ ෆෝන් එක හයි කරන කෑල්ලකුත් ගුණා අපිට. මේ තියෙන්නේ මම කලින් පාරක් ඕඩර් කරගත්ත නිල් පාට ඔක්ටොපස් ට්‍රයිපෝඩ් එක. මේක දැන් කවරේ අයින් කරගෙන බලමු. ඉතින් මෙන්න මේ කෑල්ල මෙතෙන්ට අයි කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට මම ඕඩර් කරේ මෙන්න මේ රින් ලයිට් එක 10 inch රින් ලයිට් එකක් මේක. මෙතනින් බලන්න 10 inch beauty light square light කියලා.
දැන් මේක අපි අන්බොක්ස් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මේ වගේ කැලි ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා අපිට ට්‍රයිපෝඩ් එකක්. මෙන්න මේ වගේ මිනි ට්‍රයිපෝඩ් එකක්. ඒක අපි එළියට අරගමු. ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ ෆෝන් එක අයිකර ගන්න තව කෑල්ල. මෙන්න මේ පොඩි කෑල්ල මේකට ගලවලා අයිකර ගන්න තියෙන අපිට. දැක්කද යාළුවනේ මගේ මැජික්? එක ස්නයිප් එකයි කරේ මෙන්න මේ කෑල්ල ටික අය වුණා. දැන් අපි මේක ෆෝන් එකට මවුන්ට් කරගෙන බලමු. තෝරන බලන්න ගොඩක්ම ලේසියෙන් මේක අද ෆෝන් එකට අයිකර ගන්න පුළුවන්. මේක අනිත් කෙරෝලායි වෙන්න අපේ රිං ලයිට් එකට. මේ තියන්න රිං ලයිට් එක අපේ ට්‍රයිපෝඩ්ඩට හයි කරට පස්සේ ඒට මේට ඕනතකට නමාගන්න පුළුවන් විදිය කෑල්ලක් යොගනන්න පේන ඇති. මෙන මේ නට්ට එක ගලෝ ගුරුල් කල්ලා මේ විදර හදාගන්න ඕන දිත් කියල සද කරගන්න පුළුවන්. මේ කෑල්ල මෙතෙන්ට අපේ ට්‍රයිපෝඩ් එකට මෙන්න මේ විදිහට හයි කරගෙන උඩ කෑල්ල අපේ රින් ලයිට් එකට තමයි හයි කරගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි අපේ රින් ලයිට් එක අරගෙන බලමු. ඉතින් ඔන්න බලන්න රින් ලයිට් එකත් මෙන්න මේ කවර් එක දාලා එන්නේ. මෙන්න මේ විදිහට වෑර් එක මෙන්න මේ කැලි මොතල එන්නේ අපි හයිට් කරගමු. ඉතින් මේ තියෙන අපේ රින් ලයිට් එකේ රිමෝට් එක මේ අපිට ප්ලග් කරගන්න පුළුවන් පවර් බෑන්ක් එකට හරි අපේ ෆෝන් චාර්ජර් එකට හරි තව ඕනනම් උලන්ගේ ලැප්ටොප් එකට PC එකට වගේ මේක ප්ලග් කරගන්න පුළුවන්. මේ කෑල්ල මෙතන නම් රෙඩ් ලයිට් එකේ කෑල්ලට ඉතලා කරකව ගන්න තියෙන්නේ. ඊට පස්සේ හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ලුක් ට්‍රයිපෝඩ් එක මත ඔයගොල්ලෝ රින් ලයිට් එක අයි කරගන්නේ. ඉතින් මේ ස්විච් එකේ අපිට යටම බලාගන්න පුළුවන් ඔන් ඔෆ් ස්විච් එක. ඊට උඩ බලාගන්න පුළුවන් බ්‍රයිට්නස් එක අඩු කරන බටන් එක. ඊට පස්සේ ඊට උඩින් තියෙනවා කලර්ස් චේන්ජින් කරන බටන් එක. ඉතින් මේක අපිට වර්ම් වයිට් එක වගේ වර්ම් වයිට් එක ඊට පස්සේ තව වයිට් කලර් එක වර්ම් වයිට් එකයි වයිට් කලර් එක දෙකම මික්ස් වෙච්ච කලර් එකකුයි අපිට බලාගන්න පුළුවන්. උඩින්ම තියෙනවා ඉතින් අපිට බ්‍රයිට්නස් එක අප් කරන බටන් එක. ඉතින් මන් දැන් මේක තව එකට කනෙක්ට් කරගත්තා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේකේ කලර්ස් කොහොමද එළිය කොහොමද කියලා. ඉතින් දැන් අපි අපේ next product එක unbox කරගමු. ඉතින් ඊළඟ product එක හැටියට තියෙන්නේ මම order කරපු tripod එක. ඔයාලන්ට පේන ඇති මේකේ size එක කොච්චර ලොකුද කියලා මේ tripod එක. මේකත් අපි අන්බොක්ස් කරගෙන බලමු. අපිට මුලින්ම එළියට ගද්දී බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අර රින් ලයිට් එකේ තිබ්බ වගේ කෑල්ලක්. මෙන්න මේකටත් ඒ වගේ කෑල්ලක් අපිට හම්බ වෙනවා.
ඉන් තව ෆෝන් එක මවුන්් කරගන්න මෙන්න මේ වගේ කෑල්ලක් අපිට හම්බෙනවා. ඊළඟට තියන්න අපේ ට්‍රයිපෝඩ් එක. ති මන්ද මේ විතර ට්‍රයිපෝඩ් ඇත් එලියට ගත්තා. ති මේක තුළ කව එකක් බලාගෙන තුළ පී කව එක අයින් කරගමු. යෝන බලාගෙන පුලන් ගොඩක් කොලිටි ට්‍රයිපෝඩ් ඇත්ත මේක මෙන්න මේ විදිහට මේක පොඩි කප් එකක් තියෙනවා. ඒකත් මම මේ විදිහට කරුණක හොලා අයින් කරගත්තා. ඔයගොල්ලෝ බලාගෙන මේක නෝමල් තීදි තියෙන උස. දැන් අපි මේක දිග අරගෙන බලමු. ඉතින් දැන් මම කරන්න යන්නේ මම ඕඩර් කරපු රින් ලයිට් එක මෙන්න මේ ට්‍රයිපෝඩ් එකට හයි කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ රින් ලයිට් එක මෙන්න මේ ට්‍රයිපෝඩ් එකට හයි කරගත්තා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ ට්‍රයිපෝඩ් එකේ තියෙන ක්වොලිටි එක. ඒ විතරක් නෙවෙයි මේ ට්‍රයිපෝඩ් එක ගොඩක්ම හයියි. ඉතින් දැන් අපි මේක පැත්තකින් තියලා අපේ නෙක්ස් ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගමු. ඉතින් යාළුවනේ අපේ නෙක්ස් ප්‍රොඩක්ට් එකත් මෙන්න මේ જાතියෙම තව ට්‍රයිපෝඩ් එකක් තමයි. ඉතින් මම ඒක අන්බොක්ස් කරගන්න ටික ස්පීඩ් කරා. ඉතින් අර විදිහටම තමයි මේකත් අන්බොක්ස් කරන්නේ මම. ඒක නිසා මම මේ ටික ස්පීඩ් කරගත්තා. ඉතින් මේකත් අපි මවුන්ට් කරලා ට්‍රයිපෝඩ් දෙක මේකට තියලා අපි බලමු කොයි වගේ ලුක් එකක් තියනවද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ ඕඩර් කරගත්ත ට්‍රයිපෝඩ් දෙකයි. ඉතින් මං ගාව තව රින් ලයිට් එකක් තිබ්බ මං ඕඩර් කරගත්තා. ඒකත් ටෙමු එකෙන් ඕඩර් කරපුවා. ඉතින් ඒකත් මම මේ ට්‍රයිපෝඩ් එකට හයි කරගත්තා. තුගොල්ලන් පේනදි මේ වගේ ගොඩක් ලස්සන ලුක් එකක් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ හොඳ නම් පළවෙනි සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එක උදාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක කියන තියෙනවා පළවෙනි කමෙන්ට් එක උදාගෙන යන්න. එහෙනම් ජය වේවා.